වරදාවේ නිල්මානල් මල් සබඳා ඔබෙරු අද මට නිවාඩු දවසක්. ඒ කියන්නේ අපි තුන්දෙනා ගෙදර කාලය ගත කරන දවසක්. පපා උදේම දැන් අපි ලෑස්ති කරගන්න හදන්නේ ප්ලේ ගෲප් එකට ගිහින් දාන්න. ඉතින් මම මේ ටක් ගාලා එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක තමයි ලෑස්ති කරන්නේ. ඉතින් බබාට අද මම යවන්නේ පෑන්කේක් බනානා පෑන්කේක් හදලා තව චීස් කෑල්ලකුයි ඩේට්ස් ප්ලම්ස් ටිකකුයි දාලා තමයි අද එයාගේ මීල් බොක්ස් එකට යවන්නේ. ඉතින් එයා උදේම කිරි කියන්නේ නෑන් ෆෝමියුලා එක තමයි මම බබාට දෙන්නේ. ෆෝමියුලා එක දෙන්නේ මම එයාගේ රූටින් එක දෙන්න හදන ගමන් ඉන්නේ. නැකින ටයිම් එක එතකොට වොෂ්රූම් යන්න ඒ ටික හෙමින් පුරුදු කරන ගමන් ඉන්නේ. ඉතින් ඒකට එයාව ප්‍රිපෙයාර් කරනවා. මොකද මම වැඩ කරන අම්ම කෙනෙක් නිසා මට ටයිම් මැනේජ් කරගන්න වෙනවා ගොඩාක් උදේ වරුවට. ඉතින් අපි හිමීට එයාව හුරු කරගමු. අද දවස අපි වැඩ කීපයක් දාගත දවසක් මේ හරියටම අප්‍රේල් 30 වෙනිදා. ඉතින් මට අප්‍රේල් 30 මම මගේ ඕෆ් එකක් ගත්තා. ඒත් එක්කම පළවෙනිදා අපේ ඔෆිස් එකේ නිවාඩු. ඉතින් මම මේ දවස් දෙකේම වැඩ ගොඩාක් ප්ලෑන් කරගෙන තමයි තියෙන්නේ. ඉතින් ඔන්න බලන්නකො ඉතින් මෙයාගේ දැන් රාජකාරිය ඔන්න ඔය වගේ කොහේ හරි උඩක නගින එක තමයි ඉතින්. ඉතින් හස්බන්ඩ් බබාව ලෑස්ති කරන ගමන් මම එයාගේ මීල් බොක්ස් එක ටක් ගාලා ලෑස්ති කර ගන්නවා. එයාට ඉතින් හොඳට හොදපු ප්ලම්ස් ටිකකුයි ඊට පස්සේ චීස් කෑල්ලකුයි එයා ආසම බනානා පෑන්කේක් තමයි මම අද ලෑස්ති කරගත්තේ. ඔයගලන්ට රෙසිපිය මම මේකේ ගොඩක් පාරක් දීලා තියෙනවා. ඉතින් බනානා පෑන්කේක් එක බබාලට ගොඩක් හොඳයි. ඉතින් අනික මම වගේ අම්මා කෙනෙක්ට ගොඩක් ලේසි උදේට මේ වගේ කෑම වේලක් හදාගන්න. ඉතින් බබා නිවාඩු නැති දවසට එයාගේ ආච්චි අම්මලත් එක්ක තමයි ප්ලේ ගෲප් එකෙන් පස්සේ ඉන්නේ. ඉතින් එතකොට මම බබාගේ ලන්ච් එකයි උදේ බ්‍රෙක්ෆාස්ට් එකයි ඒ ටික ඔක්කොම උදේ වරුවේදී හදාගන්න ඕනේ. ඒකට තව දෙයක් දැන් මේ වගේ කට්ටයට පස්සේ ඉතුරු වෙනවනේ ඒජස් ටික ඒ ටික මම තියාගන්නවා එයාට හවස් වරුවට දෙන්න. මේක කිසිම විදියකින් නරක වෙන්නේ නැහැ. ඔයගලන්ට එයාටයිට් බෑග් මේ කන්ටේනර් එකකට දාලා තියාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය අතර තාත්තයි පුතයි ලෑස්ති වෙනවා. ඒ දෙන්න තමයි හැමදාම උදේට ඉතින් ලෑස්ති වෙන්නේ. ඉතින් මම ටක් ගාලා කිචන් එක අස් කරගත්තා. එයාලා දෙන්න ලෑස්ති වෙන එක. ඊට පස්සේ මම ටක් ගාලා ලෑස්ති වුණා. අපි අද දවසේ කඩෙම්ම කන දවසක් කිව්වොත් හරි. හෙට අපි උයනවා. ඒ නිසා අද අපි හිතුවා අපේ කරන මතකයන් එක්ක පොඩ්ඩක් කලින් කමු කියලා වෙනසකටත් එක්ක. ඉතින් ඉන්නකෝ අපිත් එක්ක අපි කන්නේ මොනවාද ඒ ටික කියලා මම වීඩියෝ කරගත්තා. ඒ ටික මම ඔයාලන්ට පෙන්නන්නම්. ඉතින් මේ ටෙරාස්ගේ බෑග් එක මම ගත්ත ඔන්ලයින් පේජ් එකකින්. ඒකනේ ගොඩක්ම හොඳයි. බබාගේ නම ගහලා එනං ගියුවේ මට 1700යි වුණේ. හැබැයි මාරවත් මම හිතුවේ ගැලවෙයි කියලා. නමුත් හොඳටම තියෙනවා දැන්. බබා ටික කාලයක් නේ පෙබරවාරි ඉඳන් මාස කිහිපයක් හොඳට පාවිච්චි කරනවා. ඉතින් ඔය දැන් එයා ඉතින් එක එක පෝලම් කරනවා. අපි යමු එහෙනම් ටෙලාෂෝ එයාගේ ස්කූල් එකට බාර දෙන්න. ඔබ ගස්සන තාලේ ලොව නැහැවේ වරුගානින් අලුරේ මුදු බදලින් ඔබ මතුවේ හද පුණා මට ගනුණා ඔබ වෙනුවෙන් ආදරේ මාසෙන් ඔබ කැත්තොම් කරවා අන්දකිදී යායන් පසිත ගන්න මුලේ සකවන් මල්මලිනී මාගේ. ඉතින් බබාව බාර දීලා අපි දැන් මේ යන්නේ පේරන්ට්ස් සන්ස් එකට. අපි දෙන්න ඉස්සරම මම කියන්නේ දැන් අවුරුදු 5කට 4කට කලින් බ්‍රෙක්ෆාස්ට් කරනවා. අපිට මෙතෙන්ට අපේ කොස්ටියුම් අපේ 900 ඉස්සරහම තියෙන සෙප්පගේ තමයි යන්නේ. ඉතින් මේක අපේ ෆේවරිට්. හැබැයි
අර ඉස්සර ටේස්ට් එක ඔය ඉක්ලයා එකේ එතකොට ඩෝනට් එකේ සහ අපි ගත්ත බේකන් ඇන්ඩ් එග් පේස්ට්‍රි එක ඒවේ කලින් තිබ්බ ෆ්ලේවර්ස් දැන් වෙනස් ගොඩක්. දැන් වෙනස් ඉතින් හැමදේම ඕකත් එක්ක අපි ඔය ටික දාගෙන ගෙදර යනවා. ඉතින් අද කුණු වෙන දවසක් අපේ පැත්තට ඉතින් කුණු ගෙනියනවා. එතකොට අද පොලිතින් බෑග්ස් එන දවසක්. ඉතින් මම බබා ලෑස්ති කරන වෙලේ ඇවිල්ලා පහලින් තියලා ගියා උදේම. දැන් මම ඒ ටික පාරෙන් තියන්න තමයි යන්නේ. ඉතින් කොහොමත් 10:00 වගේ වෙනකොට මේ ටික ඇවිල්ලා අරගෙන යනවා. ඉතින් ඒකත් හරි පහසුවක්. ඉතින් අපි පැම්පස් එහෙමත් යූස් කරනවානේ. ඉතින් මම එන ගමන් කඩින් මයිලෝ පැකට් එකක් අරන් ආවා. අපි ඉතින් ප්‍රොඩක්ට්ස් එකෙන් ඒ දවස්වල කරන්නේ ওই ටික කාලා මයිලෝ එකක් දීලා තමයි වැඩට යන්නේ. ඉතින් ඒක නිසා ඒ මෙමරි එකත් එක්ක අපි මම හිතුවා ගෙදර ඇවිල්ලා හොඳ රසට මයිලෝයි පිටි හැරි දෙකක් වගේ තව දාලා සිංගල්ටයි දාලා ගෙදරම මයිලෝ එකක් හදාගෙන අපි දෙන්න පොඩි ෆැමිලි ටයිම් එකක් අද කරමු කියලා. මොකද ගොඩක් වෙලාවලදී බබෙක් ඉන්නකොට අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට විතරක් වෙන්න බෑ. අපි දෙන්න කලින් කියන්නේ ගෙදරකදී අපි දෙන්නගේ ටයිම් එකකුත් ගත කරන්න ඕනේ. එතකොට තමයි අපේ පෞල් ජීවිතය සාර්ථකව අපේ ප්‍රශ්න කතා බහ කරලා විසඳගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි දැන් මේ අපේ ෆැමිලි ටයිම් එක ගත කරන්න තමයි යන්නේ. ඉතින් මට පොඩි පුරුද්දක් තියෙනවා මේ වගේ වතුර තියෙනකොට මට ඒක පිහ දාලා දාන්න ඕනේ. හරි අමාරුයි ඒක වතුර පිටින් තියලා යන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි ගත්තේ අද අපේ බ්‍රෙක්ෆාස්ට් එකේ. ඉතින් යුරෝප් එකේ මොන හරි සදයක් දාගෙන අපි හැමින් සැරේ ටයිම් එක ස්පෙන්ඩ් කරා උදේ වරුව. පන්සලේ තාවකාලික භාරකාරයන් නිසා අයිතිකාරයා නෙවෙයි. ඔය ටික ඔක්කොම කාලා අපි ඉතින් 10 වගේ පිටත් වුණා. අද අපි හස්බන්ඩ් කමර්ෂල් බැංක් එකේ account එකක් ඕපන් කරනවා. ඉතින් අපි එතන ඕපන් කරලා ඊට පස්සේ යන්න ඕනේ අපි බාන්ස් එයා ෆ්‍රයි එකක් ගන්නවාද අන්න ඒ වැඩේට නාවලට යනවා. ඉතින් මේ තියෙන්නේ එතනකින් අපි එයා ෆ්‍රයි එක මට ඒකල ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික කියලා දෙනවා කොහොමද කරන්න කියලා. මෙතන මේක මේ පාවිච්චි කරලා මෙතන තියෙන ඕනේ මේ එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒක ඉස්සරහට කරගෙන යන්න ඕන නම් මේක පාවිච්චි කරලා මේ විදියට ඉතින් එයා ෆ්‍රයි ගත්තාගෙන අපි මේක ගෙදරින් තියලා අපි පැටියව කලික් වලට යන්න ඕනේ. එයා වැරෙනවා ස්කූල් එකෙන්. මම බබාව ගන්න යනවා සමහර දවස්වල ඔෆිස් ටයිම් එකේදී අරගෙන ගිහින් ආචාර්ය ගෙදරට තියලා යනවා. ඉතින් එතකොට සමහරවිට 11:40 වගේ වෙනකොට එයා බලාගෙන ඉන්නවා අපි එනකම්. ඉතින් තව ප්ලාස්ටික් පටු ගන්න කොස්සකුයි රබර් එකකුයි තාරයක් මොනවා වෙන්නේ තිබුණා. ඉතින් මේ දෙක තාරගෙන ටක් කරලා මේ ටික තියලා බබාව ගන්න හස්බන්ඩ් එක ටීචර්ත් එක්ක ටීචර්ගේ අතේ ඉන්න මම ආගියාගෙන ටල්කාලා පැනලා ආවානේ. ඔන්න බලන්නකෝ එයා එනකොට දොයිය මතේ තමයි එන්නේ. ඉතින් එතකොට කියන දේවල් ටික බලන්නකෝ මේ දොයි බබා එයාම කියනවා. එයාව දොයි කරන්න කියලා තමයි කියන්නේ. පොඩි වොෂ් එකකුත් දාලා බබාව රීෆ්‍රෙෂ් කරලාම දොයි කරවනවා අපි. ආච්චි ගාව ඉතිත් එහෙමයි පොඩි වොෂ් එකක් දානවා බබාට. කිය ඉතින් එයා ෆ්‍රයි එක මෙන්න මේ වගේ බොක්ස් එකක තමයි එන්නේ. එතකොට දැන් හස්බන්ඩ් මට උදව් කරා ඒක ගන්න. ටිකක් ඒක බොක්ස් එකකින් එළියට ගන්න අමාරුයි. හැබැයි ඒක ලොකු බරක් නැහැ. අනික මේක වටේ රත් වෙන්නෙත් නෑ. මම හිතුවේ වටේ රත් වෙනවා කියලා එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඉතින් මම මේකේ දැනට කීපයක් කැමති අධි හැදුවා. මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් ගත්තා. ඕගලන්ට ඒක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න. තාම මම try කරන ගමන් ඉන්නේ විවිධ වර්ගයේ කෑම.
එතකොට ඒකේ වෙන අඩුපාඩු කොහොමද ඒවා හදාගන්නේ කියලා ඒ ටික ඔක්කොම ඔයගලන්ට මම අප්ඩේට් එකක් දෙන්නම් වෙනම. ඉතින් මේක 5.5 ලීටර් එකනේ. ඉතින් ටිකක් ස්පේස් එක තියෙනවා. මේකට සාමාන්‍ය සයිස් ෆුල් කුකුලක් උනත් දාන්න පුළුවන්. අපි ඒක එහෙම ගත්තේ අපිට නැත්තම් තේරුමක් නැහැ. එතකොට ඕපන් වින්ඩෝස් දෙකක් තියෙනවා මේකෙදි. කෙලින් හිටගෙන ඉද්දිත් අපිට මීල් එක පේනවා. ඒක ගොඩක්ම වටිනවා. මේ මං හිතන්නේ මේක භාවිතා කරන වෙලාවදී. එතකොට මම අහුව මෙන්න මේ ට්‍රේ එකනේ සාමාන්‍යයෙන් සවුත් වෙන්නේ. එනේ ට්‍රේස් උත් ඒගොල්ලන් ගාව ගන්න තියෙනවා. ඉතින් ඔන්න ඩබල් කෑම එකත් අපි ගෙනාවා. අපි මං කිව්වනේ අද කඩෙන් කන්නේ කියලා හෙට උයනවා කියලා. ඉතින් සෙලොන් කින් කෝට්ටේ මේකේ මේ මික්ස් රයිස් එක හරිම රසයි. ඔයගොල්ලන් try කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මට වැඩ වගේක් තියෙනවා. ඩබල් කෑම එක ගන්න කලින් මෙන්න මේ රැක් එක ආස් කරලා එයා ෆ්‍රයි එක තියෙන ඒරියා එක වෙනස් කරලා මෙතන හදා ගන්න ඕනේ. ඉතින් මම ඕනේ ඒ ටිකත් කරලා බබාගේ කෑම එකත් ලෑස්ති කරගත්තා. ඉතින් බබාට කඩෙන් කෑම දෙන්නේ නැහැ අපි. තවමත් ලුණු අඩුවෙන් දාලා කෑම තමයි දෙන්නේ යාට. ඉතින් යාගේ කෑම එකත් ලෑස්ති කරගෙන මෙන්න මේ විදියට මම කිචන් එකත් හස්බන්ඩ් එක එකතු වෙලා අස් කරගත්තා. ඉතින් අපිට චූටි කුස්සියක් තියෙන්නේ අපි ඉන්නේ රෙන්ට් එකටනේ. ඉතින් ඒ වෙනාට පුළුවන් විදිහට මේක අපි පිළිවෙලට තියාගන්නවා මේ බිසි ලයිෆ් එකත් එක්ක. එතකොට හරිම මනසට නිදහසක් තියෙනවා. ඉතින් බබාට අපි හදාගත්තා කැරට් වියලා පත් හදලා පෙපිඤ්ඤා තියෙනවා. එතකොට චිකන් තියෙනවා. ওই ටික තමයි. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අද දවස ගත වුනේ.